පවසපන් මට ඊට ඉස්සෙල්ලා දැනගන්න ඕනේ කිරි මණ්ඩලයට ඇයි අපි දෙන්න එක් කරගෙන යන්නේ නැත්තේ? ඇයි මට පෙන්වන්නේ නැත්තේ? ඉතින් ඒක තමයි පෙන්වන්න කියන්නේ. රාජ්‍ය භාෂාව ගැන මදක්වත් දැන සිටින්නේ නැහැ නේ ස්වාමීනි. ඒක තමයි. හොඳයි ඒ ගැන මම ඔබට පස්සේ කියලා දෙනවා. ඊට පස්සේ කවි සම්මේලන මොකද සිද්ධ වුනේ? ආවා. මොකක්ද කිව්වේ? ඇයි? මොකක්ද කිව්වේ? කවියෙක් ඇවිත් බොරුවට අද වැඩ දෙනවා. බොරු වැඩ දැම්මොතින් මගේ වැඩ පෙන්නනවා. මේක තමයි බලන්න කවි පද හතර. ගෑනුන් ලවා කවියට තුපු අන්නනවා. සරමත් දරවලා කවියා එළවනවා. අසිනචර කිසිම වැදගත්කමක් නැහැ. පද පෙළි තුනක් නම් හොඳයි මනුස්සෝ. පද පෙළි තුනක් නම් හොඳයි. මනුස්සෝ අවසාන පදේ උච්චාරණය කරපම්. සරමත් ගලවලා කවියා එළවනවා. එතකොට මේ මනුස්සයා මේ නිදිමස්තරෙන් මේ ඒක තමයි කොහොමද තමන්ගේ නිවහනට යන්නේ? ඇයි? ඉතින් හරි අපි හිතමු පාන්දර ඔය මිනිස්සයා ඒ විදිහට වතු වලින් පැන පැන ගියා. ඔව්. පාන්දර අවදි වෙන ගෑනුන් ඉන්නවනේ. ඒ ගෑණියක් මෙතුල අතුගාමින් සිටිනවා. ඔක යම් කාන්තාවක්. හොඳ යම් කාන්තාවක් මෙතුල අතුගා ඉන්නවා. ඊට පස්සේ ඔය පැනගෙන එන මිනිස්සයා දකින්නවා. ඊට පස්සේ කුමක් සිතුවේද? කුමක් කරයිද? ඔව්. අතුගාන ගෑණියක් දකින්නවා එළුවෙන් එන කවියා. අන්න හරි. එතකොට මේ ගෑණිට හිතෙන්නේ ඔව්. මොනවා හිතන්නද? අතුගා ඉන්න ඉදලා දානවා විසි කරනවා එළියට තුව්වගෙන ගිහින් ගෙට ගහලා දොර වහනවා. අන්න හරි. ගෙට වැදලා දොර වහගන්නවා. ඔව්. මොනවා? හරි ඒ වගේ වැඩ නැහැ කවි මඩුව කියා. ඔව්. දැන් ඊට පස්සේ මොකක්ද සිද්ධ වුනේ කවි සම්මේලනේ? ඔව්. ඉතින් මගේ ගමන නික්ක වැරදි. හරිම ලස්සනයි. ඉතින් මොකද මිනිස්සු කිව්වේ? කාගේ තුලින්ද කරන්නේ මිනිස්සු? රට රාජ්‍ය පාලනය කරන ජනනායකව කොහොමද කතා කරන්නේ මිනිස්සු? ඔයාට නෙමෙයි කියන මගේ ස්වාමීන් වහන්සේ අත දික් කළා ඉතින් පැවසුවේ. ඔව්. ඇයි? හක්ක පැන්න. අනිත් හක්කත් පන්නනවා. රට රාජ්‍ය පාලනය කරන ජනනායකව කතා කරන ක්‍රමවේදයක් තියෙනවා. උපමා කළා. ඊට පස්සේ මොකද සිද්ධ වුනේ? ඔව්. මොනවා? අනේ වැසිකිළිය? කණ්ඩොල සේනාධිපති. මට රාජ භෝජනාගාරේ ඉඳලා ඇති වෙලා තියෙන්නේ. වතුර ඕනේ නෑ මාත් එක්කම් ඵලයන්කෝ. ඒ කණ්ඩොල මහසේනාධිපති. මමත් ගිහිල්ලාම නෑ මමත් කැමතියි එන්න. අනේ කණ්ඩොල මහසේනාධිපති ඒකවත් පෙන්නපන්කෝ. දැකලත් නැහෙනි. ඒක තමයි ඉඳලා ඉල්ල ගඳේ. මොකක් හරි කිව්වද? ආහාර එතන නරක් වෙලා තියෙනවද ගතෙන්ට? ආහාර නරක් වෙලා තියෙනවද ගතෙන්ට? ඒ කියන්නේ ලොකු ආහාර ගබඩාවක්ද? රසවත් කෑම වර්ග ඇතුලේ තියෙනවා. ඒ කියන්නේ ලස්සන දේවල් පාට දේවල් ලොකු පොඩි දේවල් තියෙනවද? ඉල්ල නැති නිසානේ එක්ක යන්න කියන්නේ. පැණි රස කෑමක් තියෙනවද? පැණි රස කෑමක් තියෙනවද? එතකොට විස්කිරිඤ්ඤ නැද්ද?
අපි දෙන්න ඉක්මනට ගිහින් එමුකෝ. ස්වාමීනි මට දෙසිරෙන් මම කණ්ඩුල සේනාධිපතිට ගිහින්. කණ්ඩුල මාසිනපති මගේ දේවියට හිත පිරෙන්න කුස පිරෙන්න කන්ට දරන් දෙන්න ඕන. ඇයි අනේ යමුකෝ. ඔව්නේ. අනේ අදට විතරක් අපි දෙන්න ගිහිල්ලා කාලා. මොනවා? ඉතින් ඒක තමයි පෙන්වන්න කියන්නේ. ඒකට තමයි අරගෙන යන්න කියන්නේ. අනේ ඒකට තමයි යමු කියන්නේ. ලස්සනයිද ඒක? අනේ කන්න මාසිනපති යමුකෝ. ඔව්. මම නාවට කමන්නේ මගේ දේවියෙක් කරගෙන ඵලයන්කෝ. ඇයි? මොකක් හරි කිව්වද කණ්ඩුල මාසිනපති? මරුසු ඔබට රාජ භාෂාව මතක්වත් දන්නේ නැද්ද ඔය විදිහට කතා කරන්නේ? ඔව් ඒකට තියෙන වෙන වචනයක්. ඒකට කියන්නේ ශරීර කෘත්‍ය කරනවා. ශරීර කෘත්‍ය කරනවා. අන්න හරි කීපම් බලන්න. එහෙම නැත්නම් වසුරු බානවා. ඇයි? මනුස්සු වසුරු බානවා. ඒ දෙකම අමාරු නම් උඹට ලෙහිදන් කපනවා කියලා කියපන්. කොහොමද? දෙහෙලෙලි කපන්නේ නෙමෙයි කීවේ ලෙහිදන් කපනවා. ඔව් ලෙහිදන් කපනවා. කවුද චූටි පුතා? කවුද චූටි පුතා? අපි ස්වාමීනි මොකද චූටි පුතා? චූටි පුතා. පුතේ කනුන භාෂිතවති. ඊට පස්සේ කවි සම්මේලනේ මොකද සිද්ධ වුනේ? ඔව්. 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 යුතුයකමක්. අන්න හරි කණ්ඩුල මහසේනාපති. ඒ යුතුයකම ඔබ ඉෂ්ට කළාද? ඔව්. ඉති? උඹ මොකටද? මඤ්ඤෝ පදුරේ ඉඳගෙන ඔබ මොකද කරේ? ආරක්ෂා කලාකාරය ආරක්ෂා කළා. යුතුයකම ඉෂ්ට කළා. කාය ඇතුලේ. ඔව්. ඇයි? රාග අල්ලනකම් ඔබ එතන මඤ්ඤොක්ක පදුරේ මොකද කරලා හිටියේ? ඔව්. මොනවා? නාගයා කොහොමද දෂ්ට කරේ? බාඩ පෙන්නපන් කොතන? කොහොමද දෂ්ට කරේ? හරි කඳුළු වාසියපති. දෂ්ට කරේ උතන කීපක් වෛද්‍යවරයෙක් හොයාගෙන ඉන්න. කොතනද ඔබ දෂ්ට කරේ? ඔව්. නාගයා දෂ්ට කරපතන. ඉතින් කමනේ මේ ඔබ කකුල් දෙකේ ඉන්නේ. කඳුළු වාසියපති. ඉතින් නුඹට නාගයා දෂ්ට කළාද? එහෙනම් ඔව්. ඒක තමයි පාදපත චාරිත් කවියෙන්නේ. කඳුළු මහසේනාපති. දැන් අපි හිතමු ඔබ ගාවෙන් ඔය චෝස් ගාලා මඤ්ඤොක් කලයක් කෙරුණා. ඔව්. හොඳයි ඔබ චුට්ටක් එහාට මෙහාට වෙලා තිබුණා නම් මොකද වෙන්නේ? හිතපන් බලන්න. ඇයි? ඔව් මොකද වෙන්නේ? ඉතින් කවි අර ඒ මිනිස්සු මොකද කරේ ඊට පස්සේ? රාග අල්ලන්න. ඔව්. ඔව්. අර එම වැසිකිළියටම එම වැසිකිළිය ඇතුළටම දැන් ඔබ බලාගෙන. කවියෙන්ම. ඇයි
එතන නිකන් බර වෙලා හිර වෙලා කතා කරේ. සේනාධිපති ඔබ නම් මහා ඉතින් ඊට පස්සේ ඔව් බැරි දැන් ආව ඇවිල්ලා කිව්වා දැන් නම් ඉන්න බැරියේ මෙන්න යනවා යන්න ඉති ඒ කියන්නේ ඔබ අර මිනිස්සයාට අසුචි යන දිහා බලන් හිටියද? ඔව් යන දිහා බලාගෙන ඉන්නේ පැනවපු ගමන් අල කැලි පහක් ගත්තා මොනවා අල්ල කෑලි ඒ කියන්නේ එතන අල වෙන දමක් කරාද ඔබ? ඒ කියන්නේ එතෙන්ට කොහොමද අලාවේ? කලිකාරයන්ට කණ්ඩ දෙන්න උයාපු අලෝදෙට ගෑනු 4 දෙනෙක් ලුණු දාලා ඉතින් කන කාට දිරවන්නේ කැලි පොක්ක ඔබට පිළිලැජ්ජාවක් කැතක් වුණා නැතු ඒ දිහා බලන් හිටියද කිව්වා? ඔව් කැලි 3ක් ගන්නකොටම කෑවා දෙකින් කඳුල මහ සේනාධිපති ඔබට නායක් කියලා දෙයක් තිබුණේ ඔව් නැද්ද? අප්‍රියාවක් හිතුනේම නැද්ද? ඉතින් දෙකින් කඳුල මහ සේනාධිපති ඔබට අප්‍රියාවක් හිතුනේ නැද්ද? ලැජ්ජාවක් හිතුනේ නැද්ද? කැතක් හිතුනේම නැද්ද? මනුෂ්‍ය කවි මඩු ඔතනින් ඇති. ඔව් ඊට පස්සේ මොකද්ද? මනුෂ්‍ය කවි මඩු ඇති කිව නේද? අවශ්‍ය නැහැ. ඒ කවි මඩුව අවශ්‍ය නැහැ. කඳුල මහ සේනාධිපති ශික්තර. මම අද රාජ්‍ය සභාවට පැමිණියේ යම් හේතුවක් මත. කඳුල මහ සේනාධිපති දැන්ද කියලා ගහන්න හිතුනේ. කඳුල මහ සේනාධිපති මෙපමණ කාලයක් මගේ දූ කුමාරිකාවගේ ආරක්ෂකෙක් වශයෙන් ඔබ සේවය කළා. සිව්සන කලා ශේෂ්ත්‍රය ප්‍රගුණ කරන්න මගේ දූ කුමාරිකාවට ඔබ උදව් පදව් කළා. සිව්සන කලා ශේෂ්ත්‍රය නික්ම කරලා මගේ දූ කුමාරිකාවේ රාජ සභාවට ළඟා වෙලා ඉන්නවා. ඇයි? දැන් එනවා කිව්වා ඔබට කොහමද හම්බුනේ? ඔබට කොහෙන්ද හම්බුනේ? මොනවා? මගේ දේනේ ස්නානය කරන තැනට ඔබ ගියාද? මගේ දේනේ ස්නානය කරන තැනට ඔබ ගියාද කියලා ඇහුවේ. මනුෂ්‍ය ඔව් මම මගේ දේනේ ස්නානය කරන තැනට කිසිම පිරිමියෙකුට යෑම තහනම් කියලා තියෙනවා. අන්න හරි. ස්ත්‍රියක් ස්නානය කරන තැනට පිරිමියෙක් යා යුතු නැහැ, සුදුසු නැහැ. ගමේ කොටෙත් එහෙමද ඔව්. ඇයි? ඒකට වැවුල නාන්නම් මෙන්නේ නැහැ ඇයි නැත්තේ? ඒකෙන්ම නානවා? ඔන්න ඒ මංකඩෙම නාපු කෙනෙක්. ඔව් කඳුල මහ සේනාධිපති මම හරියම ආඩම්බරයක් තියෙන ඔබ ගැන ලොකු විශ්වාසයක් තියෙනවා. මගේ දූ කුමාරිකාව දැන් රාජමන්දිර ළඟා වෙලා ඉන්නවා. ඔව් කැඳවන්න අවසර තියෙනවා. කඩුල සේනාධිපති බැරි වෙලාවත් සයනේ සැතපීලා හිටියොත් දොරවල් වල හිලෙන් බලන්නේ නැතුව දොරට තට්ටු කරලා අවදි කරවිය යුතුයි. ඔව් හිල් වලින් බැලීම සපුරා තහනම්. තට්ටු කරනාර දොරාරේ කියනවනේ අන්න හරි. ඔව් ඇයි? එන්න කියලා කියපන්. මගේ පාදපද චාරිකාව ඉන්නේ. මොනවා කෙරුවත් මොනවා කිව්වත් කඳුල මහ සේනාධිපති හවංක පුජ්‍යලේ රාජකාරිය දේවකාරිය හා සමාන විශ්ත කරනවා. මගේ අදනේ පියන්නේ නේ. මගේ දූ කුමාරිකාවියනේ. මගේ දෙපා අල්ලා නැබදීමට මට අවසර ලැබුණා. සියලු දෙවියන්ගේ දේවාශිර්වාදය තියෙනවා මගේ දූ කුමාරිකාවියට. දස මාසයක් කුසේ දරාගෙන මෙලොවට බිහි කළ මගේ මව්තුමියනේ. ඔබටත් මාගේ ශීර්ෂප්ත නමය. සතරවරන් දෙවියන්ගේ දේවාශිර්වාදය ලැබෙනවා මගේ දිනේ ඔබට. කණ්ඩල මමට. පුංචි කාලේ ඉඳන් සුරතේ හැදී වැඩි හිටි මට ඔබගේ දෙපා අල්ලා නැබදීමට මට අවසර ලබා දෙන්න නමස්කාර වේවා. කඳුල මහ සේනාධිපති බලපං. නුඹේ ඕමනාවෙන් නුඹේ දක්ෂතාවයෙන් නුඹේ කැපවීමෙන් මගේ දූ කුමාරිකාවේ කොපමණ නම් යුතුයකම් කියන දේ ඉගෙනගෙන තියෙනවද? කුමාරයෙක් මං තරහ වෙලා ඉන්නේ ඔය තරහ වෙලා ඒ මොකද? මට ඉන්න දෙන්නේ කිහිල්ලට අයිනවා කිහිල්ලට අයිනවා? ලබන් ඒ කියනකොට ඉනාලි ඉතින් මොකටද ඔබට කිහිල්ලට අයිනකොට මොකද වෙන්නේ? මට කුණුහරුප කියනවා හොඳයි කඳුල මහ සේනාධිපති. නුඹ මගේ දූ කුමාරිකාවේ පුංචි කාලේ ඉඳලා ආරක්ෂකෙක් වුණා. බලන්නකෝ මම ඉතරේ නෑ පියාරනේ. පුංචි කාලේ වාගේමයි. ඇයි මොනවද දුන්නවද? අයි කණ්ඩුල සේනාධිපති මගේ දිනේ කුමන්ද ඔබට කළේ පුංචි කාලේ? ඇයි මොකද්ද කළේ? ඔව්. මම දන්නේ නෑ.
මොනවද දෙන්න කුටු කුටු ගන්නේ? හා? කණ්ඩුල මහා සේනාපති දෙන්න අතරේ මොකක් හරි රහසක් තියෙනවා කුමන්ත්‍රණයක් තියෙනවා. ඇත්ත කියපන් මොකද්ද? කණ්ඩුල මහා සේනාපති කණ්ඩුල සේනාපති ඔබ උල තියන්න ඉස්සරින් වද කැලව සියලු විස්තර පවසන්න. සියලු විස්තර පැවසිය යුතුයි. තියෙන එක තියෙනවා. කිව්වේ නැත්තම් තිබ්බා. ඔව්. එයි එහෙනම් කියපන්. ඉතින් අපිට මොකද? ඉතින් හොඳයිනේ. ඇයි? මගෙන් අහන්න නැතුව කියන්න කියපු දේ. මොකද්ද මගේ දූ කුමාරික ඔබට කරපු වරද? මොකද්ද ඔය කුමන්ත්‍රණය? ඔව්. ඉතින්? ඔව්. උරුපත් දණ්ඩ කියනවා. ඒ තරම් ඔබ උරුපත් දෙව්වා. ඇයි මොකද කිව්වේ? හිලක් හැදුවා? ඉතින්? ඔව්. ඔව්. ඊට පස්සේ? ඔව්. ඉතින් මොකද කළේ ඊට පස්සේ කණ්ඩුල මහා සේනාපති? පියාණනේ. ඔව්. එසේ නෙමෙයි සිදු වුනේ. එහෙනම් කොහොමද සිද්ධ වුනේ? සත්‍ය විස්තර. ඔව් සත්‍ය විස්තර ප්‍රකාශ කළ යුතුයි. කණ්ඩුල මාමන්ට මම ශිල්පශාලාවේ ඉඳලා ආවට පස්සේ කිව්වා. ඔව්. අද නාන තට්ටාකේ නාන්න එපා දොරට යමු කියලා. ලස්සන මාළු ඉන්නවා කියලා කිව්වා. ඔව්. ඉතින් මාත් මාළු බලන්න ආසහින්ද කණ්ඩුල මාමගේ අතේ එලිලා ගියා මාළු බලන්න. ඉතින් කණ්ඩුල මාමන්ට කිව්වා ලස්සන මාළු පැටියෙක් ඉන්නවා අල්ලලා දෙන්නකෝ කුමාරි කියලා. අල්ලන්න කිසිම දෙයක් අප දෙන්න අතර තිබුණේ නැහැ. ඊට පස්සේ මං කිව්වා අල්ලන්න කිසිම දෙයක් නැති හින්දා මේක අල්ලන්න බෑ කියලා. ඊට පස්සේ කණ්ඩුල මාමන්ට කිව්වා අහක බලාගෙන ඉන්නවා නම් ඉදිරිය බලාගෙන මම මාළු අල්ලනවා නම් මං යම් දෙයක් දෙන්නම් කියලා. මාත් මාළු අල්ලන්න ආසකමට කිව්වා. මාළු අල්ලලා මට යම් දෙයක් දුන්නා. ඒ මාළු අල්ලලා මාළු පෙන්නන්න කඳුළු මාම දිහා හැරෙනකොට තමයි දැක්කේ. මොකද්ද? කඳුළු මාම ඇඳන් හිටපු අපිට තමයි මට ගලවලා දීලා තියෙන්නේ මාළු අල්ලන්න. කඳුළු මහා සේනාපති. මට ඒකේ වාසනාව ආගයා. මොකද්ද අවාසනාවක් ඇති උනේ? වාසනාව කියන්නේ එදා ඉඳලා මට උරුපදින්නට ආයේ කිසිම දවසක දෙන්න යන්නේ නැහැ නාන තටාකේ දොලටවත්. හොඳයි මගේ දූ කුමාරි කවියනේ. පුංචි අවදියේ ඉඳලා නුඹේ ආරක්ෂකෙක් වශයෙන් කණ්ඩුල මහා සේනාපති නුඹ ආරක්ෂා කළා. දසකඩ මාසයක් කුස තුල තියාගෙන මේ ලෝකෙට බිහි කළ රත්නවර්ණ රුධිරය කිරි කරලා පොප්පු ඔබේ මෑණියන් ඉදිරියේ. ඔබේ පියාණන් ඕ මා ඉදිරියේ. කණ්ඩුල මහා සේනාපති ඉදිරියේ. ඔබ මෙපමණ කාලයක් ප්‍රගුණ කළා වූ ශීලව ශිල්පයන් අප ඉදිරියේ ප්‍රගුණ කිරීමට ඔබට අවසර තියෙනවා. එසේයි පියාණනේ. ඔව්. ඔබගේත් මෑණියන්ගේත් කණ්ඩුල මාමගේත් කැමැත්ත ඒක නම් මම ඒ දේ ඉෂ්ට සිද්ධ කිරීමට බැඳී සිටිනවා. කණ්ඩුල මහා සේනාපති මට අවසර ලැබුණා. එයයි සිදුවිය යුත්තේ. ඔව්. මෙයාට පියාණනේ. ඔව් දූ කුමාරි කවියනේ. සේනාපති ගොඩක් ආඩම්බරයි නේද?
කොච්චර අනප්‍රවීණද නේද? බලන්න මගේ පාදපත චාරිකාව වෙන්නේ